හොඳයි. අපි මේ ශ්‍රාවක පින්වත් සියලු දෙනාටම බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ සංරාමර ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුලින් සංරාමර සෙවණ වැඩසටහන තුලින් ආධ්‍යාත්මික ජීවිතයේ හික්මීමක් ඇති කරගන්නවා සේම ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද මිනිස්සු ජීවත් වෙන්න ඕන කියන එක ගැන හරි අපූර්වට සමාජගත කරන්න උත්සාහ කරන වැඩසටහන. ඒ නිසා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ වැඩසටහන් සමහරක් වෙලාවට ජාතියේ මහා බණ මඩුව වගේ වෙලාවකට මිනිස්සුන්ගේ දැවෙන මිනිස්සුන්ගේ සිත් සතන් වලට નિરાයාසයෙන්ම සැනසීමක් ගෙනෙන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ තුලින් අපේ සත්පුරුෂ පින්වත් සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද තෘප්තියෙන් ගත කරන්නේ, කොහොමද සතුටින් ගෙවන්නේ, කොහොමද gedara dora ජීවත් වෙන්නේ, කොහොමද පීඩනය ආතතිය නැති කරගෙන ඉන්නේ, කොහොමද කායික මානසික සෞඛ්‍ය නඩත්තු කරගන්නේ, මේ කියන කරුණු කාරණාවලට අවශ්‍ය කරන උපදෙස් ටික, අවශ්‍ය කරන ධාර්මික දැහැමි මඟ පෙන්වීම මේ වැඩසටහන් තුලින් ලබාගෙන මේ ලෝක වශයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා මූලිකවම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕන අද දවසේදී සනරාමර සෙවණ මේ සාකච්ඡාව අප සිදු කරන්නේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ. ඉතින් අපේ ත්‍රිපිටකාචාර්ය අපේ නායක ස්වාමීන් වහන්සේ අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ ස්වාමීන් වහන්සේව. උන්වහන්සේගේ අවසරය අවවාද අනුශාසනාවෙන් යුතුව තමයි අද දවසේදී මේ පටිගත කිරීම අපට මේ සිදු කරන්න ඉඩකඩ ලැබුණේ. තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ තාමත්ම සුන්දර පරිසරයක සිට. එහෙනම් අප සූදානම් අද දවසේදී සනරාමර සෙවණ ආරම්භ කරන්නට. ඔබට අප සිහිපත් කරනවා සනරාමර සෙවණ YouTube නාලිකාව තුලින් අපේ වැඩසටහන නරඹන්නට සනරාමර සෙවණ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ දන්න හඳුනන අයවත් එකතු කරන්න. මේ වැඩසටහන නරඹන්නට එයත් ධර්ම දානයක් බවට පත්වේවි. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අද දවසේදී සිරස් FM සනරාමර සෙවණ වැඩසටහනට අප ආරාධනා කරේ පූජ්‍යපාද කත්නෝරුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ මේ වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා හඳුනන ප්‍රකට යතිවරණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පැවිදි ජීවිතය පිළිබඳව අපි සාකච්ඡා කරමු අද දවසේදී. මම හිතන්නේ මීට කලින් ඒ පිළිබඳව කතා බහ කරලා තියෙනවද අපේ හාමුදුරනේ? සමහරක් තැන්වල බොහොම පොඩිවට එහෙමයි. මුලින්ම අපි හිතුවා ඒ පිළිබඳව පොඩ්ඩක් විමසන්නට. අපේ හාමුදුරනේ මේ මම ඇත්තටම මුලින්මත් ඇහුවා ඔබ වහන්සේගේ මේ සමා වෙන්න වයස කීයදත් කියලා. ඒ වගේම පැවිදි ජීවිතයට එළඹුණේ කොයි කාලෙද කියලා. අපි කැමති මේ පිළිබඳව දැනගන්න. මොකද ඔබ වහන්සේව දන්නා හඳුනන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය ඉතාමත්ම කැමැත්තෙන් ඉන්න ඔබ වහන්සේ පිළිබඳව හඳුනා ගන්නට. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන බොහෝ පිරිසක් ලංකාවේ වගේම ලෝකෙත් ඉන්නවා. මගේ ගමත් එක්කම කියලා මේක එහෙමයි පටන් ගන්න. ගම ගල්ගමුවේ. ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර් 30-40කට එහායින් තියෙනවා කත්නෝරුව කියලා. හරියට වල්ලලි හැම ඉන්න මේ පැත්තේ. කත්නෝරුවේ මම ඉපදුනේ 1998 ජනවාරි මාසේ 26 වෙනිදා. පැවිදි වුණේ 2007 මැයි 26 වෙනිදා. එහෙමයි. පැවිදි වෙනකොට මට වයස අවුරුදු 9යි. ඉස්කෝලේ ගියේ කුඩා කත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට. ගෙදර ගාවින් ඉඳන් බොහොම පොඩි දුරක් ගමේ ඉස්කෝලේ. ගමේ ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය ලැබලා ඔය නිකවරටියේ තියෙනවා පිරිවනක් සමදරාපිටිය ශ්‍රීපාලිත විද්‍යායතනය කියලා. එහෙමයි. බොහොම කීර්තිමත් ආයතනයක්. දහස් ගාණක් පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යෝ ඉගෙන ගත්ත තැන. ශිෂ්‍යයා විදිහට මම එතෙන්ට 2007 මැයි 26 පැවිදි වෙලා ඇවිල්ලා මූලික අධ්‍යාපන කටයුතු හදාරලා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ගියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහෙමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරලා
කැලණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුවා. මදිල්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔය කටයුතු කරගත්තාම ජීවිතේ පොඩි හැරවුමක් තියෙනවා. මම අර 2007 ශිෂ්‍යයෙක් විදිහට ඇතුළත් වෙච්ච පිරිවෙනේ විද්‍යායතනේ පරිවෙනාධිපති විදිහට මගේ පළවෙනි පත්වීම මම බාර ගන්නවා 2023 සැප්තැම්බර් 27 වෙනිදා. එහෙමයි. ගුරුවරයෙක් විදිහට නෙමෙයි මගේ පළවෙනි පත්වීම වෙන්නේ ප්‍රධානිය ආයතන ප්‍රධානියා විදිහට. එතකොට ගණේවව පුරාණ රජමහා විහාරය කියලා නිකවරටිය නගරේ ඉඳන් කිලෝමීටර් 13ක් විතර ඇතුලෙන් ඔය දදුරුවේ අයි නිරිදී බැඳියල කියලා අහලත් ඇති. එහෙමයි. අයිනෙම තියෙනවා බොහොම රජ කාලේ ඉඳන් පැවතගෙන එන අවුරුදු 10 ගාණක් පැරණි ඓතිහාසික සිද්ධාස්ථානයක්. පිරිවෙනේ පැවිදි වෙලා එතෙන්ට තමයි ගියේ. එතකොට වත්මන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනුනායක ගලපිටිය ආගම විමල ධම්ම මාහිම්පාණන් වහන්සේ පැවිදි කරා. ගලපිටිය ආගම වජිරවංශ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ජීවිතේ හරිගස්සලා දුන්නා. හාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ එහෙම. එතන තමයි අවුරුදු දැන් 18ක් විතර ජීවිතේ සියලු කටයුතු හැඩගස්වගෙන පෙළගස්වගෙන කරන්නේ. එහෙමයි. දැන් මේ ධර්මදේශනා කටයුතු සඳහා එළඹෙන්න මූලිකම කාරණය තමයි පවුලේ ඉන්නේ මමයි අපේ අයියයි විතරයි. ඔය කට්ටියම දන්නවා අපේ අයියා පහුගිය දවස්වල අන්තරා වුණා. මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නාලිකාවක මම ඉස්සරළම ධර්මදේශනාවක් පැවැත්වුවේ ජාතික රූපවාහිනියේනේ. එහෙමයි. අපේ අයියා තමම වෙක් කරගෙන යන්නේ. අයියාගේ අඳුරුම්කමට සම්බන්ධකමට. දැන් එතකොට මේ ලෝකයක් බනහන්නේ කාට පින් සිද්ධ වෙන්නද? අයියට පින් සිද්ධ වෙන්න. අයියා තමයි ඒ ලෝකයට දහම් පණිවිඩය බෙදන්න අවශ්‍ය මාවත හරික් ගස්සලා දුන්නේ. ඒවා අහම්බෙන්. එක ධර්මදේශනාවක් පැවැත්වුවාට පස්සේ අයියාගේ ඌමනාවට ඔය අසංක කියලා බොහොම අඳුරන හිතවත් සත්පුරුෂයෙක්. ඒ අපේ මහත්මයා. ඒ ධර්මදේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්ම ශ්‍රවණයට මගෙන් ඉඩකඩ හදාගත්තේ. එහෙමයි. කොච්චරද කියනවනම් ඒ ආරම්භයේ තරම ලෝකෙ විවිධ රටවලින් දේශනාවලට ආරාධනා කරනවා. 2027 මාර්තු වෙනකම් පන්සලට මිනිස්සු ඇවිල්ලා බණ බාරන් තියෙනවා. එහෙමයි. මේ මම බාර අරගෙන නෙමෙයි, පන්සලේ පොතක් තියෙනවා, නැති වෙලාවට ඇවිල්ලා ලියලා ගිහින් තිනවා. දැන් 2026 අවුරුද්ද සම්පූර්ණයෙන්ම පිරීලා 2027 වෙනකම්. එතකොට එක මාසයකට එක රටකට වැඩියත් අවුරුද්දක ඉඩකඩ මදි වෙනවා. මේකේ මේ කාරණා සියල්ලම ඉස්මතු කරන්නේ සනරාමර සෙවන හොඳට ගැලපෙනවා මේකට. ඇයි මෙච්චර මිනිස්සු බනහන්නේ? ඇයි මෙච්චර මිනිස්සු මේක තරුණ උදවිය විශේෂයෙන් පුදුම විදිහට මේක හොයාගෙන යනවනේ. එහෙමයි. පහුගිය දවස්වල කුරුවිට පෙත්තාවිල ධර්මදේශනාවකට වැඩිය මම දැකලා තියෙන්නේ මියුසිකල් ෂෝ වල විතරයි තරුණයෝ හිටගෙන ඉන්නවා පැය ගණන්. එහෙමයි. පැය දෙකක් විතර පොද වැස්සේ මේ තරුණ මහත්තුරු, ඒ තරුණ ළමයි දඩබ්බර වයසනේ හිටගෙන ඉන්නවා 10 ගාණක් පාරේ. මොකටද? බනහන්න. එතකොට දැන් තරුණයන්ගේ වැරද්දක් තියනවද? නැහැ. එතකොට මොකටද මිනිස්සු මෙච්චර පොරකකා දින ඉල්ලන්නේ? මිනිස්සුන්ට බනහන්න. මිනිස්සු අවුරුදු ගණන් බලාගෙන ඉන්නේ මම එනකන් බණක් අහන්න.